හායි යාළුවනේ, අද අපි යන්නේ ලස්සන නියම තැනක් බලන්න. සැඟවුණු දියඇල්ල. අපි යන්කෝ බලන්න එළිය. මම මේ දැන් ඉන්නේ පැලවත්ත ටවුන් එකේ. මෙතනින් බදුරලිය පාරේ තමයි මම යන්නේ දැන්. ඔන්න යාළුවනේ, අපි දැන් ඉන්නේ බදුරලිය ටවුන් එකේ. අපි මේ යන්නේ දැන් තිරුවන්කැටිය අගලවත්ත පාරේ තමයි යන්නේ. අද වහින මූඩ් එකක් තමයි තියෙන්නේ. අර වයසට ආවම දෙන්නව හොඳටම තිබුණා. ලස්සන වටපිටාවක් තියෙන්නේ. මාර ලස්සනයි මේ පැත්තේ යනකොට. මේ හරියට අත්වල තොට ඇරලා තියෙන්නේ. දැන් මේ අපි යන්නේ කුකුලේකට ඩෑම් සයිඩ් පාරේ. වටේ පිටේ මාර ලස්සනයි. බලන්නක් සැඟවුණු දියඇල්ල මාකෙලි ඇල්ල. අපි මෙහෙම පල්ලෙහාට ගිහින් බලමු කොහොමද කියලා. මෙන්න දිනවා මාකෙලි ඇල්ල. මාර ලස්සනයි. මාගලියෙන් ඇවිල්ලා පොඩ්ඩක් ඉස්සරහට ආවට පස්සේ ලස්සන තැනක් තියෙනවා. මෙතන තියෙන්නේ වැල් පාලමක්. මාරම ලස්සනයි. මම නම් ජීවිතේ පළවෙනිම වතාවට මේ යන්නේ වැල් පාලමක. බලමු ගිහලා. මේ පාලමෙන් එහා පැත්තේ තියෙන අයගම. ඒ කියන්නේ සබරගම පළාත කරන අයිති. මේ පාලමෙන් පළාත් දෙකක් යා කරනවා. මේ ළමයි නම් ගානක් නැතුව යනවා. මම නම් ගොඩක් ඉස්සරහට ගෙන මේ කට්ටිය යනකොට මේක බැනනවා දෙපැත්තට මේ පල්ලෙහා හරියට එන්න ලස්සන නාන්න තැන් එහෙම තියෙනවා. ඔයාලත් එන්න ඇවිල්ලා බලන්න. ලස්සනයි. පරිසරය විනාශ කරන්නේ නැතුව ලස්සනට බලලා ලස්සනට යන්න. අදට වීඩියෝ එක එහෙනම් ඉවරයි. ආයි ලස්සන ගමනකින් අපි හමු. channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.